හෙලෝ එවරිවන් ඔන්න අදත් මම ඔයගොල්ලන්ට ලස්සන සෙන්ටෙන්ස් පැටර්න් එකක් කියලා දෙන්න යනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ සෙන්ටෙන්ස් පැටර්න්ස් මුලින් ඉඳලම එකතු කරගන්න නෝට්බුක් එකක් අරගෙන ලස්සනට ලියා ගන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ සෙන්ටෙන්ස් පැටර්න්ස් ගොඩක් එකතු කරගන්නත් පුළුවන් සහ එදිනදා ජීවිතයේදී මේවා භාවිතා කරන්නත් පුළුවන්. හරි. ඔන්න මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ shall we කියන සෙන්ටෙන්ස් පැටර්න් එක. shall we කියන වාක්‍ය රටාව කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන කියලා දෙන්න යන්නේ. shall we කියලා කියන්නේ අපි යමක් කරමුද කියන එක. අපි shall we වලට පස්සේ අපිට කැමති ක්‍රියාපද දාලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් shall we play? අපි සෙල්ලම් කරමුද? shall we go to the library? අපි පුස්තකාලයට යමුද? shall we eat? අපි කමුද? shall we go now? shall we go now? අපි දැන් යමුද? shall we dance? අපි සෙල්ලම් කරමුද? shall we play hide and seek? shall we play hide and seek? අපි හැඟිමුත්තන් සෙල්ලම් කරමුද? ඔන්න ඔයා විදියට ඔයගොල්ලන්ට ලස්සනට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මෙන්න මේ shall we කියන sentence pattern එක පාවිච්චි කරලා. එහෙනම් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ඒවා කමෙන්ට් කරන්න. මම ඔයගොල්ලන්ගේ බොහොම ආදරෙන් ඉල්ලනවා මගේ English with Dasun කියන Facebook page එක follow කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා.